පාගන්න මට දඩිය ඔය කොකක්ද කරන්නේ? අද අපි ඉන්නේ ශ්‍රී ජයවර්ධනපුර කෝට්ටේ. අපි දෙන්න අද දියත පාක් එකට ආවා. මේක තියෙන්නේ ජයවර්ධනපුර කෝට්ටේ. අපි ගිහින් බලමු මොනවද තියෙන්නේ කියලා. මම මේ පළවෙනි ෆස්ට් ටයිම් තමයි ආවේ අතන. මම කලින් ඇවිල්ලා තියෙනවා මේක ඇතුලේ ඇවිදලා නැහැ. මම ෆස්ට් ටයිම් ආවේ මේ ගයිස් ඉස්සෙල්ලම මෙන්න මේ මාළු ටික තමයි බලන්න ගියේ. මෙන්න මෙතන ඉන්නේ කැට් ෆිෂ්ලා. ඊට පස්සේ ගියා මම නම් අඳුරන්නේ නැහැ. මෙන්න මේ පාට මාළු හිටියා. මෙන්න මුල් ලස්සනයි පට්ටම ලස්සනයි. මෙතන ඒ කියන්නේ මෙතන පට්ටම මචං මේ වටේටම තියෙන්නේ මාළු ටැංකි ටික. වටේම ඉන්නේ එක එක වර්ගයේ මාළු. මේ මෙවුන්ගේ නම් දන්නේ නැහැ. මේ මොකෙක් ගම මම නම දන්නේ නැහැ. නම හොයාගන්න try කරා නම් ටික මැකිලා තිබ්බේ. පට්ට විදියට මාළු හිටියා. පට්ට ලස්සනයි. හැබැයි ඇත්තට මෙතන අර වටේ ටික පට්ටම ලස්සනයි. එතන වටේ ලස්සනට හදලා තිබ්බා. මේ ලස්සනට මාළු දාලා හදලා තිබ්බා. එනවා ගෑනේ. මුල ලස්සනනේ. වාව් ගයිස්. මේ ඉන්නේ මොකද? මේ මොකද අර ලස්සනයි නේ. මේක අර මේ මාළු කන එක. මොකද මේ? මේ ඉන්නේ ඇලිගේටර් කියලා පස්සේ නම් මතක් වුණා. මට ඒ වෙලාවේ නම් මතක තිබ්බේ නෑ. කන්න දාපුව වෙන්නේ නැති. මේ මුගේ නම මොකද්ද මට මතක නෑනේ. මේක මේකයි මාළු කනවා. මුගේ මසුත් කනවා. මේක මේ අර කිඹුලෙක් වගේ. මොකද්ද මුගේ නම මතක නෑ මට. මට නම මතක නෑ කියනකො. ඇත්තන ගයිස් එක දවසකින් පෙන්වන්න බෑ. ඒ තරම් තියෙනවා මෙතන පෙන්වන්න දේවල්. අපි යමුද කෑම මොන හරි අපේ ප්‍රධාන මේක කෑමනේ. අපි කෑම මොන හරි හොයාගන්න යා. ගයිස් මෙතන කෑම වලින් එන සුවඳ නම් කියලා නිම කරන්න බෑ. මෙතනින් අපි ගත්තේ බිත්තර රෝල්ස් දෙකයි, චිකන් බන් එකයි, තව මයිලෝ එකක් ගත්තා. අපි ඒක තමයි අද මෙතනින් කෑම. මෙතන හැබැයි මේ දියවන්නාවෙන් එන සීතලයි, ඒ වෙලාවේ තිබ්බ වැස්සයි, ඊට පස්සේ මෙතන තිබ්බ අර හැන්දෑවේ තිබ්බ ක්ලයිමේට් එකත් එක්ක මේක පට්ට විදිහට මැච් වුණා ගයිස්. අපි දැන් කමු. මේක මචං බැදුම් එකක් තියෙන්නේ. රහයි. ඔන්න ගෑනු ළමයින්ට මල් ලෝකයක් තියෙනවා මෙතන. මල් විතරක් නෙමෙයි දොඩංගස්, සබගස්, දිලුංගස් මේ හැමදේම තිබ්බ මෙතන. හැබැයි මල් වලින් නම් පිරලා තිබ්බේ පට්ට සුවඳයි ගයිස්. මල් සුවඳයි මෙතනින් යද්දි. ගයිස් අපි යනවා. ඊට පස්සේ අපි දෙන්න ආවේ මෙන්න මේ හංස බෝට්ටුව පදින්න. පාගන්න. මට දඩිය ඔය කොකක්ද කරන්නේ? මොකද්ද?